පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරයෙක් වන හයේෂික ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු විසින් තරුණියකුට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබා දුන් බවට පොලිස් ස්ථානාධිපතිවරයෙක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමට පෙර ඒවා මාධ්‍ය වෙත යොමු කළ යැයි ඔහුට එරෙහි චෝදනා එල්ල වී ඇත. අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හයේෂික ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරුවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටී. දින කිහිපයක් සැඟවී සිටි හයේෂික ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එදිනම ඇප ලබා නිදහස් විය. ඔවුන්ගෙන් පහර කෑ තරුණයා දින කිහිපයක් රෝහල්ගතව සිය නිවසට යාමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ එම අදාළ ආයතනයේ තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙනි.